dry skin එකට හරියන products බලමු. This is CeraVe Foaming Cleanser. ඔයාට oily skin එකක් තියෙනවා නම් one of the ideal products. If you want to boost your skin type or skin tone, this is one of the products that you can use for sensitive skin. product ඉන්න. ඉස්ලාම් products ගැන අහන්න කලින්, product ගැන දැනගන්න කලින් ඔයාගේ skin type එක මොකක්ද කියලා ඔයා දන්නවද? ඔයාගේ skin type එකට හරියන products ඔයා පාවිච්චි කරන්නේ. ඒ ගැන හරියට දන්නේ නැත්නම් අපි මේ වීඩියෝ එකකින් බලමු කොහොමද අපි හරියටම අපිට තියෙන skin type එක අඳුරගන්නේ කියලා. Hi, so this is Glamour Girls and today we are going to identify what is our skin tone. අපේ skin type එක මොකක්ද කියලා අඳුරගමු. ගොඩක් අය කරන ප්‍රශ්නේ තමයි ඔයගලන් ගිහිලා ඉස්සලාම ingredient එකයි තියෙන ingredient එක ඔයගලන්ට වෙන දේවල් තමයි බලන්නේ. හැබැයි ඊට කලින් හිතුවද ඔයාට තියෙන skin type එක මොකක්ද කියලා. අපි දැන් බලන්න යන්නේ skin types ගැන. අපිට skin types වර්ග 4ක් තියෙනවා. Normal skin, එතකොට dry skin, oily skin and combination. එතකොට ඒ වගේම තමයි මේ types 4ටම වෙන්න පුළුවන් එක condition එකක් තියෙනවා sensitive skin condition එක. ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද අපිට තියෙන skin type එක හොයාගන්නේ. So I think bare face test කියලා එක විදිහක් තියෙනවා මේ අපේ skin type එක අඳුර ගන්න. අපි බලමු දැන් මොනවාද ඒකට කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලාම ඔයා උදේට නැගිට්ටහම ඔයාගේ cleanser එක use කරලා හොඳට ඔයාගේ මූණ wash කරගන්න. ඊට පස්සේ ඔයා පොඩ පැයක් විතර ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ඔයාට appearance එකෙන් පේන ඔයාගේ skin එක කොහොමද කියලා. ඔයාගේ vision එකෙන් කොහොමද බලන්න ඔයාගේ skin එක මොනවාද ඔයාට පේන්නේ. ඔයාට වලවල් පේනවද, තෙල් ගතියක් පේනවද, dryness එකක් පේනවද, හරි flaky වගේ ගතියක් පේනවද, එහෙම නැත්නම් කිසිම uncomfortable feeling එකක් නැති normal විදිහට හිතනවද. ඉතින් ඒක ඉස්සලාම ඔයා identify කරන්න ඕනේ ටික වෙලාවක් ඉඳන්. ඉතින් ඔයාට ඔයාගේ මූණ ගොඩක් shiny වගේ ගතියක් තියෙනවා නම්, හරි තෙල් වගේ ගතියක් තියෙනවා නම්, ඔයාට ඒක පේනවා නම්, ඒ කියන්නේ ඔයාට තියෙන oily skin එකක්. ඊට පස්සේ dry skin එකකට ඔයාට ගොඩක් හරි flaky වගේ, හරි dryness එකක් වගේ දැනෙනවා. ඒක feel වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඔයාගේ මූණෙන් පේනවත් එක්ක. සමහර වෙලාවට අර shininess එක ගොඩක් dry වුණාමත් ඒ වගේ look එකක් එන්න පුළුවන්. ඒ නිසා ඒ දෙක පටල ගන්න නැතුව oiliness එකක එන shininess එකයි පොඩ්ඩක් එළියට ගිහිලා එළිය තියෙන තැනකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මිරර් එකකින් ඔයාගේ මූණ මේ ඔයාට තියෙන oiliness එකක් කියන එක shine එකක්ද, එහෙම නැත්නම් ගොඩාක් dry වුණාම හරි flaky වුණාම අර එන්නේ ඒ වගේ shininess එකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා combination skin. දැන් මෙතනදී තමයි ගොඩක් අයට පැටලෙන්නේ. මොකද combination skin එකක් තියෙනකොට ඔයාට තේරෙන්නේ නැහැ මට දෙකම තියෙනවා මට දෙකම නැහැ වගේ. ඒ වගේ situation එකක් තියෙනවා. එතකොට ඔයාට ඔයාගේ T zone එකේ, එතකොට නහයේ නළල වගේ සමහර පැතිවල පොඩි oily ගතියක් තියෙනවා. සමහර පැතිවල normal වගේ හරි dry වගේ ඉතින් ඔයාට හිතා ගන්න බෑ. සමහර වෙලාවට dry වගේ පේන්න පුළුවන්, සමහර වෙලාවට oily වගේ පේන්න පුළුවන්. ඉතින් මේ වගේ condition එකක් තියෙනවා නම් ඔයාට තියෙන්නේ combination skin එකක්. ඒ කියන්නේ දෙකේම එකතුවක්. ඊට පස්සේ තමයි හැමෝම දන්න normal skin. හරිම රෙයා මේ condition එකේ. ඉතින් හරිම lucky වෙන්න ඕනේ normal skin එකක් තියන්න because ඒක හරි comfortable. ඔයාට oiliness එකක් දැනෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි dryness එකක් දැනෙන්නෙත් නැහැ. හරිම comfortable normal look එකක් තමයි මේ normal skin එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ sensitive කියන්නේ skin type එකක් නෙමෙයි. හැබැයි ඒක skin condition එකක්. ඔයාට oily skin තිබිලා sensitiveness එකක් තියෙන්න පුළුවන්. dry skin එකක් තිබිලා sensitiveness එකක් තියෙන්න පුළුවන්. sensitive කියන්නේ මොනවාද? ඒ කියන්නේ ඔයාගේ skin එක ගොඩක් රතුයි වගේ නම් ඔයාට කොමාරිකා වගේවත් නිකන් normal product එකක් ගන්න, products change කරන්න බැරි නම්, ටිකක් දැවිල්ලයි වගේ නම්, රෝස් පාටයි නම්, අවුවට යන්න බැරි නම්, products try කරනකොට හරීම ingredients බලලා ගොඩක් ඒ කියන්නේ ඕනම දෙයක් එකපාර apply කරන්න නැතුව හරියට බලලා කරලා ඒ products වගේ apply කරන වගේ skin type එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට තියෙන sensitive skin එකක්. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් ඔයාටත් මීට කලින් පාවිච්චි කරපු products නිකන් වැඩ කරන්නේ නැහැ වගේ නම් ඉස්සෙල්ලාම බලලා ඉන්න ඔයා හරියට ඔයාගේ skin type එකට හරියන product එකද use කරන්න කියලා. ඒකට යන්නේ පොඩි පැයක් වගේ වෙලාවක්නේ. ඉතින් ඉස්සෙල්ලාම product එකක් ගන්න කලින් තමන්ගේ skin type එක හරියට අඳුරගෙන ඒකට ගැළපෙන products ගන්න වග බලා ගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්න. Bye.